අගෝස්තුවල ජනාධිපති වෙන්න සිහිනමවමින් ඉන්න රනිල් වික්‍රමසිංහගේ පක්ෂය මේ දිනය සමරන්න සිද්ධ වෙන්නේ සිරිකොතේ කාමරයකට හිර වෙලා. බ්‍රයිබරි කමිෂන් එකට ගිහිල්ලා ඇවිල්ලා එළියේ රඟපෑවේ කොමිසමට උගන්නලා ආවාගේ. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා මේ රැලිය අමතලා ගියා පමණයි සියලුම ජනතාව රැලියෙන් නැගිටලා යන්න ගියා. තාම මාස 6යි. කියපුවා බොරුද නැද්ද කියලා බලාගන්න මිනිස්සු තාම මේ කාලය දීලා තියෙන්නේ ආණ්ඩුවට. හැබැයි දැන් තේරුම් අරගෙන තියෙනවා මේ ආණ්ඩුවට යන්න දුන්නොත් Tamanට ඉන්න වෙන්නේ හිරේ කියන එක. රනිල් වික්‍රමසිංහ දැන් අගෝස්තුවල ජනාධිපති වෙනවා. සජිත් ප්‍රේමදාස දෙසැම්බර්වල ජනාධිපති වෙනවා. අනේ මටත් නොවැම්බර්වත් ඉතුරු කරන්න කියලා එතුමන් කියලා තිබුණා. මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා වාගේ ත්‍රාඩයෝ එක්ක කොහොමද පරිස්සමින් මේ රට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කියන එක පිළිබඳව අපි බලාගෙන ඉමු. ආයුබෝවන්. අදත් අපි SL Pulse YouTube නාලිකාවෙන් එකතු වෙනවා. ගත වූ දින කීපය තුළ ලංකා දේශපාලනයේ සිදුවුණු සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරන්න. අද මැයි මාසේ 2 වෙනිදායි. ඊයේ මැයි මාසේ 1 වෙනිදා අපි දන්නවා හැමෝම මැයි මාසේ 1 වෙනිදා කියන්නේ ලෝක කම්කරු දිනය. ලෝකයේ බොහෝ රටවල් කම්කරුවන් වෙනුවෙන් කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් සැමරීම සිදු කරන දින හැටියට තමයි මැයි මාසේ 1 වෙනිදා වෙන් කරලා තියෙන්නේ. මේ කම්කරු දිනයට අදාළ වෙන සිදුවීම නැත්තම් වැඩ කරන දිනක පැය ගාන 8ක් කිරීම සඳහා කරපු සටන සහ එහිදී පුද්ගලයන් මිය යාම සිදුවුණේ ඇමරිකාවේ චිකාගෝ නුවරදී 1889 වුණාට ඇමරිකාව මැයි 1 වෙනිදා කම්කරු දිනයේ හැටියට සමරන්නේ නැහැ. ඔවුන් සැප්තැම්බර් මාසයේ 1 වෙනි සඳුදා දින තමයි කම්කරු දිනයක් හැටියට නිවාඩුවක් ලබා දීලා තියෙන්නේ. නමුත් ලෝකයේ බොහෝ රටවල් සහ ඇමරිකාවේ සමහර ප්‍රාන්ත මේ මැයි 1 වෙනිදා තමන්ගේ කම්කරු දිනය නැත්නම් ජාත්‍යන්තර කම්කරු දිනය හැටියට තමයි සැලකන්නේ. ඒ විදිහටම ලංකාවේ අපිත් ලංකාවේ ගොවිකම්කරු ජනතාව වෙනුවෙන් වෙන් කරපු දිනේ හැටියට මැයි 1 වෙනිදා සැලකනවා සහ සියලුම දේශපාලන පක්ෂ තමන්ගේ සමාජිකයන් එක්ක මේ කම්කරු අයිතීන් වෙනුවෙන් ගොවි ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කතා කරන දිනය බවට මැයි 1 වෙනිදා පත් වෙලා තියෙනවා. ඒක අපේ දේශපාලන සංස්කෘතියේ කොටසක්. හැබැයි දැන් මේ මෑත කාලීනව බලන විට මේ මැයි 1 වෙනිදා සිදු කරන රැස්වීම් වල නැත්තම් මේ සාකච්ඡාවන් වල සැබෑ හරයක් තියෙනවද කියන එක පිළිබඳව සමහර විට කෙනෙකුට ගැටලු මතුවෙන්නත් පුළුවන්. මොකද මැයි 1 වෙනිදාට පොරොන්දු වෙන බොහෝ දේවල් මේ බලයේ ඉන්න පාර්ශවයන් විසින් පසුව ජනතාවට ලබා දෙන්නේ නැහැ. උදාහරණ තමයි SLPP රජයේ තියෙන කාලේ මේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න කම්කරු පනතකුත් ගෙනාවා. නමුත් ඒ කම්කරු අයිතිවාසිකම් කවදාවත් ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ කෙසේ වෙතත් මෙවර මැයි 1 වෙනිදා සුවිශේෂ දිනයක් වෙනවා ශ්‍රී ලංකාවට. ඒ තමයි මේ ඡන්දයක් ආසන්නයේ යෙදෙන මැයි දිනයක්. සාමාන්‍යයෙන් පෙළපාලි පැවැත්වීම වාගේ දේවල් මැතිවරණ ප්‍රචාර කාලයේදී ඉඩක් නොලැබුණාට මැයි 1 වෙනිදා දිනයක් හෝ නැත්නම් ආගමික කටයුත්තක් නිසා හෝ පෙරහැරක් පවත්වනවා නම් ඒකට තහනමක් නැහැ කියන එක මැතිවරණ නීතියේ තියෙන කාර්යයක්. මැතිවරණයට ඉතාම ආසන්නව පළාත් පාලන ඡන්ද විමසීමට ඉතාම ආසන්නව සතියක පමණ කාලයක් ඉතිරි වෙලා තියෙන වෙලාවක මැයි 1 වෙනිදාවක් ලැබීමෙන් මේ දේශපාලන පක්ෂවලට අතිරේක වාසියක් ලැබුණා. තමන්ගේ ප්‍රචාරක කටයුතු කරගන්න සහ මේ ඡන්දර දවස් කීපයක් තියෙන මොහොතක ජනතාව එකතු කරගෙන තමන්ගේ බලය අනිකුත් සියලුම දෙනාට පෙන්නලා තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට අවස්ථාව ලැබුණා කියලා හිතන්න පුළුවන් මේ මැයි 1 වෙනිදා. හැබැයි මේ අවස්ථාව ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ කාටද කියන එක තමයි ගැටලුව. මොකද අපි දැක්කේ එවැනි විශාල ජනකායක් එකතු කරගෙන රැස්වීමක් පවත්වන ආකාරය NPP කණ්ඩායමෙන් පමණයි. නැත්නම් දැනට වර්තමාන රජයේ හොබන NPP කණ්ඩායම විතරයි එහෙම අතිවිශාල රැස්වීමක් ගෝල් පේස් පිටියේදී පවත්වන්න සමත් වුණේ. අනිත් සියලුම දේශපාලන පක්ෂ ඇත්තටම බොහෝම අමාරුවෙන් මිනිසුන් කීප දෙනෙක් එකතු කරගෙන මේ රැස්වීම පවත්වන විදිය තමයි අපිට දකින්නට ලැබුණේ. ඉතින් මේ මැයි පෙළපාලි වල නැත්නම් මේ මැයි රැලි වල මොනවාද උනේ කියන එක පොඩ්ඩක් අද විමර්ශනය කරන්න හිතුවා අපි. විශේෂයෙන් අපි පටන් ගත්තොත් NPP එක පැත්තෙන් මේ වර්තමාන රජයේ බලයට ඇවිල්ලා දැන් මාස 6ක් 7ක් වෙනවා. දැන් මේ කාලය පුරාම විපක්ෂයේ උත්සාහ දැරුවා මේ රජයට කියන්න මෙයාලා බොරු කියලා බලයටපත් වුණා. දැන් මිනිසුන්ට ඇති වෙලා තියෙන්නේ. මිනිසුන්ට දැන් මේ රජය එපා වෙලා බොරු කිව්වා කියලා දැන් තේරුම් අරගෙන ඒ නිසා මිනිස්සු රජයෙන් ඈත් වෙමින් ඉන්නවා. මෙහෙම කතන්දර තමයි පහුගිය දවස්වල කිව්වේ. මේ ආණ්ඩුව බොරු කරනවා ජනතාවට එපා වෙලා තියෙනවා කියන මේ චෝදනාවට මම හිතන්නේ හොඳ උත්තරයක් මේ NPP මැයි රැළියේදී ජනතාව නැවත විපක්ෂයට දුන්නු බව තමයි පේන්න තිබුණේ. කිසිදු කෙනෙක් අපේක්ෂා නොකළ ආකාරයට NPP මේ කණ්ඩායම නැත්නම් රජයට පුළුවන්කම ලැබුණා
ගෝල්පේසක නැවත වරක් ජනතාවගෙන් පුරවන්න මේ මැතිවරණයක් ආසන්නව ඉන්න මොහොතක තමන්ගේ ශක්තිය කොච්චරද කියලා රටට විදහා දක්වන්න. NPP එක මෙහෙම ශක්තිය පෙන්නනකොට අනෙක් දේශපාලන පක්ෂවලට මොකක්ද වෙලා තිබුණේ කියන එකත් අපි හැරලා බලන්න ඕනේ. දැන් මේ රටේ රාජ්‍ය බලය හොබවපු ඒ වගේම බොහොම අභිමානයෙන් වැජබුණු දේශපාලන පක්ෂ දෙකක් තියෙනවානේ. එකක් එක්සත් ජාතික පක්ෂය, අනික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ පක්ෂ දෙකටම අද දවසේ වෙලා තියෙන්නේ කාර්යාලය ඇතුලේ කාමර ඇතුළට වෙලා මැයි දිනේ සමරතයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ මැයි දිනේ සමරුවේ ඩාලි පාරේ තමන්ගේ ප්‍රධාන පක්ෂ කාර්යාලයට එකතු වෙලා කීප දෙනෙක් එතෙන්ට එකතු වෙලා තමයි මැයි දින සැමරුම් මැයි දින සම්මන්ත්‍රණයක් තිබ්බේ. ඔවුන්ට පාරට බැහැලා මිනිස්සු 25ක් එකතු කරගෙන මැයි දිනයක් පවත්වන්න බැරි තත්ත්වයට අද දේශපාලන වශයෙන් අනාථ වෙලා ඉවරයි. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය දැනටත් කයිවාරු ගහමින් ඉන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වයේ දෙන අගෝස්තු වල ජනාධිපති වෙන්න සිහිනමවමින් ඉන්න රනිල් වික්‍රමසිංහගේ පක්ෂය මැයි දිනය සමරන්න සිද්ධ වෙන්නේ සිරිකොතේ කාමරයකට හිර වෙලා. එළියේ තැනක මිනිස්සු 50ක් 60ක් එකතු කරාගෙන මැයි දිනයක් පවත්වන්න තරම් හැකියාවක් නැති පක්ෂයක් බවට මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ යෝධ දේශපාලන පක්ෂය බංකොලොත් භාවයට පත් කරන්න රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ සමත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩලා හැම තැනටම විසිරීලා යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අවුරුදු 2ක් පිනට ලැබුණු ජනාධිපතිකමක් කරලත් තමන්ගේ පක්ෂය ගොඩනගා ගන්න බැරි නායකයෙක් බංකොලොත් නායකයෙක් බවට රනිල් වික්‍රමසිංහ අද ලේබල් වෙලා ඉවරයි. ඒ තත්ත්වයට පත් වෙලා ඉවරයි. හැබැයි තාමත් රනිල් වික්‍රමසිංහගේ උද්දච්චකම, පඬිතකම ඉවර වෙලා නැති, අවසන් වෙලා නැති බව පේන්න තියෙනවා. ඔහු බ්‍රයිබරි කමිෂන් එකට ගිහිල්ලා ඇවිල්ලා එළියේ රඟපෑවේ කොමිසමට උගන්නලා ආවාගේ. හැබැයි අපි දන්නවා කොමිසමට උගන්නලා එන්නේ කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ ඇතුලෙන් ඉගෙනගෙන එන්නේ නැති. ඒ නිසා තමයි එළියට ආපු ගමන් මාධ්‍ය සාකච්ඡා තියලා වතුර බවුසරයක් විතර බොමින් කරුණු පැහැදිලි කරන්න පටන් ගත්තේ. ඒ නිසා මේ කයිවාරු ගහන රනිල් වික්‍රමසිංහට අද පෙන්න ගන්න බැරි වෙලා තියෙනවා තමන්ගේ පක්ෂයේ තත්ත්වය මොකක්ද කියලා ඇත්තටම ලෝකයාට. හැබැයි බලාගෙන ඉන්නවා තාම වර්තමාන ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරලා අගෝස්තු මාසය වෙනකොට තා මාස 2යි 3යි අගෝස්තු මාසය වෙනකොට ජනාධිපති ධූරේ වැඩබාර ගන්න. අපි අර ගම්වල කියනවනේ එළුවගේ අර මොකක්ද දෙක වැටෙනකම් බලාගෙන නරියා පිටිපස්සෙන් යනවා කියලා. රනිල් වික්‍රමසිංහ සහ ඔහු වටේ ඉන්න මේ ගෝල බාලයෝ ටික දෙනත් ඒ වාගේ තමයි. මේ ආණ්ඩුව කවදා හරි වැටෙයි කියලා සිහින දකිමින් තමයි හැමදාම නිදාගන්නේ. හැබැයි එළි වෙලා හැරෙනකොට ඒ සිහිනය බොඳ වෙලා ඉවරයි. රනිල් වික්‍රමසිංහගේ පක්ෂය නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථකත්වයේ ඒ විදියට වාර්තා වෙද්දී SJB එකට ඊටාම ආකර්ශනීය සිදුවීමක් සිදු වෙනවා මාධ්‍ය වලින් වාර්තා කරුවා. SJB එකට එකතු වෙලා හිටිය ජනතාව මැයි දින රැළිය අවසන් වෙන්නත් කලින් මැයි දින රැළියෙන් ඉවත් වෙලා ගිහින් තිබුණා. හිස් පුටු ටිකක් පමණක් SJB මැයි රැළියේ අවසාන කොටසේ කතිකීන්ට ආමන්ත්‍රණය කරන්න ඉතුරු වෙලා තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා මැයි රැළිය අමතලා ගියා පමණයි සියලුම ජනතාව රැළියෙන් නැගිටලා යන්න ගියා. සමහරුනම් සමාජ මාධ්‍ය ඇතුලේ කියලා තිබුණේ පොවලා ගෙනාපු පිරිස වෙරි හිඳුනට පස්සේ නැගිටලා ගිහිල්ලා කියලා. ඒ කෙසේ වෙතත් ජනතාව සජිත් ප්‍රේමදාසගේ කතාව අහපුවාම SJB එකේ පාවුනා වාගේ තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ තමයි යථාර්ථය. මේ රටේ දේශපාලන පක්ෂව අද පත් වෙලා තියෙන යථාර්ථය මේක. හැබැයි SJP එකෙත් සමහර මහත්තුරු බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් වෙනකොට සජිත් ප්‍රේමදාසව ජනාධිපති කරන්න මේ රටේ. හැබැයි ඊයේ රැළිය ඉවරණු ගමන් සජිත් ප්‍රේමදාස දෝගෙන ඇවිදින් තිබ්බා දෙරණ 360ට. දෙරණ 360ට ඇවිදින් කිව්වා නෑ නෑ මම නම් කැමති නෑ ජනතාවගේ පත්කිරීමකින් තොරව ජනතා වරමකින් තොරව මේ තනතුරු බාර ගන්න කියලා. මොකද සජිත් ප්‍රේමදාස යම් තරමකට හෝ තේරුම් අරන් තියෙනවා දැන්
මේ NPP ආණ්ඩුවට තියෙන රැල්ල නැත්තම් මේ NPP ත් එක්ක ජනතාව ඉන්න එක තාම දශමකින් අඩු වෙලා නැහැ. එන්න මේ ජනතාව වැඩි වැඩියෙන් මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබනවා කියන එක. මොන් ලොකු උත්සාහයක් දරන සමස්ත විපක්ෂය මේ අඬවැඩියාව අවසානයක් නැති මේ සමස්ත විපක්ෂය හැමදාම කියමින් ඉන්නේ මේ ආණ්ඩුව බලයට පත් උනේ බොරු කියලා ඒවා ඉෂ්ට කරන් තාම මාස 6යි. කියපුවා බොරුද නැද්ද කියලා බලාගන්න මිනිස්සු තාම මේ කාලය දීලා තියෙන්නේ ආණ්ඩුවට. හැබැයි කියපුවා බොරුද නැද්ද කියලා දැන් ටික ටික එළියට එමින් තියෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ විධිමත් වෙනකොට රනිල් වික්‍රමසිංහලා බය වෙලා වෙවුලන බව පේන්න තියෙනවා. නාමල් රාජපක්ෂලා මේ වෙනකොට කයිවාරු ගහන්න පටන් අරන් තිනවා අපි අනුරගේ ආණ්ඩුවට බය නැහැ කියලා. අපි දැක්කා රැළිය පැවැත්ුනේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන්. හැබැයි සාමාන්‍යයෙන් 1000ක් 2000ක් දාලත් පුරවන්න පුළුවන් මේ නුගේගොඩ නගරය ඒ තරම් සෙනගක් නැති මේ රැළියක් පැවැත්වෙන ආකාරය තමයි අපි දැක්කේ. ඒ රැළියට ඇවිල්ලා නාමල් රාජපක්ෂ කිව්වේ මොකක්ද? මේ NPP ආණ්ඩුව නැත්තම් මේ අනුර කුමාර දිසානායක සාක්ෂි හදනවා අපිව හිරේ දාන්න. ඒක තමයි එයාලා මේ රටේ ගොඩනගන්න හදන මතය. මෙච්චර කල් රනිල් වික්‍රමසිංහ ඉද්දී එහෙම නැත්නම් වෙන කවුරුත් ඉද්දී වුන් දැනගෙන හිටියා ඔවුන් කරපු දූෂිත ಕ್ರಿಯಾ ගැන කවදාවත් පරීක්ෂණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි දැන් තේරුම් අරගෙන තියෙනවා ඔවුන් කරපු වැරදි එකින් එක පරීක්ෂණ කිරීම මේ ආණ්ඩුව පටන් අරන් තියෙනවා කියලා. මේ ආණ්ඩුවට යන්න දුන්නොත් තමන්ට ඉන්න වෙන්නේ හිරේ කියන එක. අවුරුදු ගාණක් සිරගත වෙලා ඉරබත් කනවර වෙන විසඳුමක් නැහැ කියන එක රාජපක්ෂලා දැන් තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා ඔවුන් කරන්න පුළුවන් හැම වැඩේම මේ ආණ්ඩුව පෙරලන්න කරමින් ඉන්න බව නම් පැහැදිලි. ඒ නිසා ඒ තියෙන බය නිසාම තමයි නාමල් රාජපක්ෂ ඇවිල්ලා කියන්නේ අපි බය නෑ අනුර කුමාර දිසානායකට. අපිව බොරු කියලා සාක්ෂි හදලා හිරේ දැම්මත් අපි බය නෑ කියලා කියන්නේ. ඔවුන් දන්නවා තියෙන සාක්ෂි හරියට අධිකරණ වලට ඇවිල්ලා ඔප්පු වුණොත් සදාකාලිකව හිරේ තමයි ඉන්න වෙන්නේ කියලා. ඊට කලින් ජනතා මතයක් හදාගන්න අවශ්‍ය වෙලා තියෙනවා මේ බොරු සාක්ෂි වලින් තමයි අපිව හිරේ දාන්න හදන්නේ කියලා. මම විශ්වාස කරන්නේ මේ මොහොතේ මේ රටේ කිසිදු ජනතාවක් මේ රාජපක්ෂලාගේ මේ බේගල් පිළිගන්න මේ රැවටිලි වලට රැවටෙන්න සූදානමින් ඉන්නවා. රටේ මිනිස්සු සේරම දන්නවා රාජපක්ෂලා මෙච්චර කාලයක් කරේ කොහොමද? මෙච්චර කාර්යයක් රටේ දේවල් හොරා කෑවේ කොහොමද කියලා. තාත්තලා පුතාලා අම්මලා බාප්පලා මාමලා සේරම එකතු වෙලා මේ රට හොරා කාපු හැටි මේ රටේ ජනතාව හොඳට දන්නවා. මේ රටේ ආණ්ඩු කරපු අය නොදන්නවා වුණාට ඒ හොරා කාපුවට දඬුවම් දිය යුතු බව මේ රටේ ජනතාව බොහොම තදින් විශ්වාස කරනවා. ඒ නිසා තමයි NPP ආණ්ඩුවත් එක්ක මේ තරම් ඉවසීමෙන් යුතුව ජනතාව බලාගෙන ඉන්නේ. මේ ආණ්ඩුවවත් මොවුන්ට දඬුවම් දුන්නේ නැත්තම් මොවුන්ට දඬුවම් දෙන ආණ්ඩුවක් කවදාවත් නැවත ඇති වෙන්නේ නැහැ කියන විශ්වාසය තියෙන නිසා. ඒ නිසා අපි හිතනවා මේ ආණ්ඩුව අවංකව මේ විපක්ෂයේ නගන චෝදනාවලට උත්තරයක් දෙමින් ඉදිරි මාස කීපය ඇතුළේදී මේ හොරු ටික විධිමත්ව අධිකරණ ක්‍රියාවලියට අරගෙන ගිහිල්ලා ඔවුන් වැරදිකරුවන් බවට පත් කරාවි කියලා. මොකද මේ රාජපක්ෂලා හොරා කාලා තියෙන්නේ සාක්ෂි ඉතුරු කරලා නෙමෙයි කියන එක අපි දන්නවා. හොරා කෑමෙන් පස්සේ ඔවුන් බලයේ ඉද්දී රනිල් වික්‍රමසිංහ බලයට ගෙනල්ලා තමන්ගේ ආරක්ෂාව සකසගද්දී ඔවුන් කරේ ඔවුන් හොරා කාපු වගේ සාක්ෂි විනාශ කරන එක. ඖෂධ මිලදීම් ගැනීම වලදී ගහපු ගැහිලි වල තියෙන සාක්ෂි විනාශ කරන එක. තෙල් මිලදී ගැනීම වලදී ගහපු ගැහිලි වල සාක්ෂි විනාශ කරන එක. මහා මාර්ග හදද්දී ගහපු ගැහිලි වල ගත්තු කොමිස් වල සාක්ෂි විනාශ කරන එක. ඉතින් මේවා නැවත නිවැරදිව පරීක්ෂණ පවත්වලා මේ සාක්ෂි මතු කරගෙන නිවැරදිව නඩු පැවරීම කළ යුතුව තියෙනවා. මේ රාජපක්ෂ නඩය සහ ඔවුන්ට සහයෝගය දුන්නු නිලධාරී පැලැන්තිය මේ සියලු දෙනාම මේ දේශපාලනයෙන් අයින් කරලා දාන්න. මේ රටේ අනාගතයෙන් අයින් කරලා දාගන්න. ඒ වගේම මේ රට යහපත් දේශපාලඥයෝ ඉන්න අනාගතයක් ගොඩනගා ගන්න.
ඒ නිසා මා හිතනවා මේ NPP රජය මොනව නැතත් අඩුම ගානේ මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ කාර්ය ඉටු කරලා දේවි කියන එක. මතන ඊයේ NPP රැලියේදී පෙන්නලා දුන්න ඔවුන් කීප දෙනෙක්ම කතිකයන් ප්‍රකාශ කළා. මේ දූෂණ විමර්ශනය කිරීම අනිවාර්යයෙන්ම අපි කරනවා. මේක අපි කරේ නැත්තම් වෙන කරන්න කෙනෙකුත් නැහැ කියන එක ඔවුන් කිව්වා. ඒ ඔවුන්ගේ වචනය මා හිතනවා ඊගාව මැයි දිනේ එන්න කලින් ඔප්පු කරලා පෙන්නාවි කියලා මේ දූෂිතයන්ට දඬුවම් දීලා. ඒ වගේම මේ ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි දිනය අංගවපු දෙයක් තමයි දැන් ඉදිරියේදී පැවැත්වෙන්නට තියෙන පළාත් පාලන ඡන්ද විමසීමත් NPP එකම තමයි දිනන්නේ කියලා. කලින් ජනතාවට සැකයක් තිබුණා මේ පළාත් පාලන ඡන්ද දිනන් ටිකක් හරි හෙල්ලේවි NPP ආණ්ඩුව. ටිකක් යාවි මේ UNPට SJB එකටත් ටිකක් බලයක් යාවි කියලා වාගේ සැකයක් මේ රටේ ජනතාවට තිබුණා. හැබැයි මේ මැයි දින රැලි ඔප්පු කරලා පෙන්නවා මේ NPP ආණ්ඩුව පළාත් පාලන ආයතනවලත් 100කට 90ට වැඩිය තමන්ගේ බලය තහවුරු කරනවා. මොකද උතුරේ සහ නැගෙනහිර සහ කඳුරට තියෙන පළාත් පාලන ආයතනවල බලය යම් ආකාරයකට දෙමළ දේශපාලන පක්ෂවලට කඳුරට දේශපාලන පක්ෂවලට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ හැරුණකොට අනෙකුත් සියලුම පළාත් පාලන ආයතනවල බලය NPP එක තහවුරු කරගන්න බව තමයි මේ මැයි දිනේ මනාව තහවුරු කරලා පෙන්වන්නේ. විපක්ෂ දේශපාලන පක්ෂවලට දේශපාලනයක් නැති තැනට අනාථ වෙලා තියෙන බව නම් පැහැදිලිව පේන්න තිබුණා මේ මැයි දිනයත් එක්ක. මේ තත්ත්වය තවදුරටත් තහවුරු කරાવી ඉදිරි 6 වෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී. පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය පාවිච්චි කරන්න එන ජනතාවගේ ප්‍රමාණාත්මක අඩුවක් තියෙන්න පුළුවන්. මොකද අපේ රටේ සාම්ප්‍රදායිකව පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ජාතික මැතිවරණවලදී තරම් උනන්දුවකින් ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාණාත්මකව සංඛ්‍යාවේ අඩුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ පැමිණෙන ජනතාවගෙන් බහුතරය නැවතත් ජයග්‍රහණය කරවන්නේ NPP රජයේ බව නම් ඊටාම පැහැදිලි වුණා මේ මැයි දිනේ සිදුණු ක්‍රියාකාරකම් එක්ක. මේ ප්‍රධාන ආරාබේ දේශපාලන පක්ෂ විතරක් නෙමෙයි අනිකුත් කුඩා දේශපාලන පක්ෂත් තමන්ගේ තරම තේරුම් ගත්ත මේ මැයි දිනේදී. අපි දැක්ක බත්තර මුල්ලේ සීරරත්න හිමියොත් තමන්ගේ මැයි දිනේ සමරනවා. කතරගම කුඩා කණ්ඩායමගේ ඔවුන් තේරුම් අරන් තිබෙනවා. තමන්ට තියෙන බලයේ ස්වරූපේ රනිල් වික්‍රමසිංහ වාගේ කයිවාරු ගහන තත්ත්වයටපත් වෙලා නැහැ ආණ්ඩු බලය අල්ලන්න. බත්තර මුල්ලේ සීරරත්න හිමියෝ ලස්සන කතාවක් කියලා තිබුණා. රනිල් වික්‍රමසිංහ දැන් අගෝස්තු වල ජනාධිපති වෙනවා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස දෙසැම්බර් වල ජනාධිපති වෙනවා. අනේ මටත් නොවැම්බර්වත් ඉතුරු කරන්න කියලා එතුමන් කියලා තිබුණා. ඉතින් මේ විහිළුව මොකක්ද කියලා මේ රටේ දේශපාලඥයෝ දන්නවා ජනතාවත් දන්නවා. හැබැයි මේ කයිවාරු ගහන රනිල්ට හොඳ පාඩමකුත් මේ ළඟදී ලැබුණා. ඒ තමයි අපි දන්නා ඔහු මේ පිල්ලයා නත්තඩන් ගත්ත වෙලාවේ ඔහුව CID එකේ ඉදි තමන්ගේ ආරක්ෂක නිලධාරියා පාවිච්චි කරලා ඔහුට දුරකථන ඇමතුමක් දෙන්න හැදුවා. අපි හැමෝම කතා කරා මේ මොනවා හරි සාක්ෂියක් වහන්න තමයි මේ දඟලන්නේ පිල්ලියාන් එක සම්බන්ධ වෙන්න හදන්නේ කියලා. දැන් හැමෝටම සැකයක් තියෙනවා. මේ රාජපක්ෂලා විතරක් නෙමෙයි මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ රනිලුත් යම් ආකාරයක කොනක මෙතන ඉන්නවද කියන එක. ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයාන් වන සිරිසේනව හිර කරන්න රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා එක්ක එකතු වෙලා යම්ස කුමන්ත්‍රණයක් කරාද මේ පාස්කු ප්‍රහාරයේද කියලා සැකයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මේ රනිල් වික්‍රමසිංහ පිල්ලයාන්ම රකින්න දරන උත්සාහයත් එක්ක ඒ කෙසේ වෙතත් ඔහු තමන්ගේ ආරක්ෂක අවුරුදු 20ක් වන තමන් එකට හිටිය ආරක්ෂක ප්‍රධානියා පාවිච්චි කරලා තමයි මේ දුරකථන ඇමතුම ගන්න ඇදුවේ. මේ වෙනකොට නියෝජ්‍ය පොලිස්පතිතුමා රනිල් වික්‍රමසිංහගේ මේ ආරක්ෂක ප්‍රධානියා කංකසන්තුරයට මාරු කරලා යවලා තියෙනවා. ඔහුට විනය පරීක්ෂණයක් පවත්වන අතරතුර ඔහු විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන මේ පරීක්ෂණ වලට බලපෑමක් කළාද කියන කාරණය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා. ඒ අතරේ ඔහු තවදුරටත් තියාගන්න නැතුව කොළඹ ඔහුව කංකසන්තුරයට මාරු කළා. දැන් රනිල් වික්‍රමසිංහට පේනවා ඇති මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. Tamanට ඕන විදිහට බුලි කරන්න බෑ මේ රටේ නීතිය කියලා.
මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන බුලි කරන්න බෑ කියන එක. ඒ පාඩම මං හිතන්නේ මීටත් වඩා තදින් රනිල් වික්‍රමසිංහට ඉගැන්විය යුතු තියෙනවා. මම දැක්කා ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ කියලා තියෙනවා ට්‍රම්ප් අපි එක තරහ වෙයි මේ FBI රිපෝට් එක අපි පිළිගත්තේ නැත්තම් කියලා. FBI එක රිපෝට් හදන්නේ ඇමරිකාවට මේ රටේ අපරාධ ඉන්වෙස්ටිගේට් කරන්නේ CID එක කියන එක රනිල් වික්‍රමසිංහට අමතක කළා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා ශ්‍රී ලංකාව කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයක් කියලා. ට්‍රම්ප්ගේ බලය ඇමරිකාවේ තිබුණාවේ. FBI රිපෝට් එහි අධිකරණ පිළිගත්තා. අපි හැබැයි මේ රටේ ජනතාවගේ පරමාධිපති බලය ඇතුලේ මේ රටේ අධිකරණ සහ මේ රටේ අපරාධ පරීක්ෂණ ආයතන ඒවා පිළිබඳ ඉන්වෙස්ටිගේට් කරලා සැබෑ අපරාධකරුවන් දඩුවම් පැමිණෙති. ඒවා රනිල් වික්‍රමසිංහලට රිදෙනවට කරන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහලගේ හිතවතුන් රිදුනට කරන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහලගේ පවුල් වලට සම්බන්ධ රාජපක්ෂලා හිරේට ගියාට කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒවා ඒ ආකාරයෙන් සිදු කළ යුතුව තියෙනවා. ඒවා ඒ ආකාරයෙන් සිදු කිරීමේ වගකීම මේ NPP රජයට මේ මොහොතේ තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු කොහොමද මේ NPP රජය අනුර කුමාර දිසානායක මහත්තයා ඇතුළු මේ කණ්ඩායම මේ රනිල් වික්‍රමසිංහලා රාජපක්ෂලා වාගේ ත්‍රාඩයෝ එක්ක මේ රට විනාශ කරන්න බලාගෙන ඉන්න තමන්ගේ බලය තිබුණොත් ඇති රටට මොකක් වුණත් කමන්නේ කියලා හිතන මේ ත්‍රාඩ කණ්ඩායමත් එක්ක කොහොමද පරිස්සමින් මේ රට ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ කියන එක පිළිබඳව අපි බලාගෙන ඉමු. ඒ සඳහා වුන් කරන දේවල් පිළිබඳව විමසිල්ලෙන් ඉමු. ඉතින් අද දවසට මේ පැහැදිලි කිරීම දේශපාලන සාකච්ඡාව අවසන් කරනවා. අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න අපිත් සමග SL Pulse YouTube නාලිකාව සමග ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අපි ඔබට සජීවී විස්තරයන් ගෙනීමට සූදානම්ව සිටිනවා. ඉතින් ඒ සජීවී විකාශයන් සමගත් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඔබ සැමට සුබ දවසක්.